මේ ඔයාලා මැලේසියාවේ ගිහිල්ලා අතරමං හිම වෙලා තියෙනවද? මේ අද කතාව මැලේසියාවේ ගිහිල්ලා අතරමං වෙච්ච සෙට් එකක් ගැන. ඉතින් අපි මැලේසියාවේ ගිහිල්ලා නිකන් හිටියේ නෑ. උදේ වරුවේ තියෙන ඇක්ටිවිටීස් ඔක්කොම කරලා දෙවෙනි දවසේ රැයේ ඉඳන්ම shopping කරලා පටන් ගත්තා. හොඳද? ඉතින් අපි හෝටලේ ඉඳලා මෙට්‍රෝ එකේ නැගලා ගියා බුටික් බින්ටෑන් වලට. මට නම් මෙතනට කියවෙන්නේ බින්ටෑන් කියලා. ඉතින් මම බින්ටෑන් කියලා කියන්නම්කෝ. මේ නගරේ ඉන්න කට්ටිය හරිම සතුටින් ඉන්න කට්ටියක් ඈ. නගරේ ඉන්න කට්ටිය නෙවෙයි. නගරට එන යන කට්ටියත් වෙන සතුටින් ඉන්නේ. සින්දු කියනවා, නටනවා, එන විනෝදකාමී ඈ. තව ඉතින් හොඳ දේවලුත් මේ නගරේ සිද්ධ වෙනවා ඈ. ලස්සන තරුණ පහේ අක්කලා නාකි අංකල්ලත් එක්ක ට්‍රිප් යනවා. ආ නෑ එක්ක ඒව වුන්නේ නෑ. මොකද ඒව බලන්න ගිහලා මගේ බෙල්ලත් උලුක් වුණා. අපේ ගෑණිගෙන් මම ගුටික් කෑවා. මේ දැන් අපි මේ ඉන්නේ රෑ 11 මාට විතර හොඳේ. බලන හැමතැනම කණ්ඩද බොණ්ඩද ඉන්නද නැටුම් ගැයුම්ද ඕන જાති විකාරයක් මෙතන තිබ්බා. මම නැටුම් බල ඉන්න ඇස්සේ අපේ ගෑණි කඩේක් අස්සර ගිහලා රිංග ගත්තා. ඇත්තටම මේ කඩේ පාන්දර 3 වෙනකම් ඇරලාලු. ගන්න ඕන බඩුවකට 150ක් ඩිස්කවුන්ට් දෙනවා කියලා කියන්නේ. 150 නෙවෙයි පුතේ මොකක් වුණත් උඹට බෑග් නම් ගන්න බෑ හොඳේ. බෑග් කෝට් එක ඉවරයි මේ අවුරුද්දේ උඹේ. ඉතින් shopping කරලා මහන්සි යන්නත් එක්ක අපි ගියා කන්ට. ඉතින් අපි දෙන්නෙක් හිටියා. ඒ දෙන්නට මැක්ඩොනල්ඩ් එකෙන් කන්ට ඕනේ කිව්වා. හත්තිලාවේ මැක්ඩොනල්ඩ් එක තියෙන හෙන දුර. කමක් නැහැ. ඉතින් අපි කට්ටිය ඔක්කොම පයින් ගියා. සෑහෙන දුරක් පයින් ඇවිල්ලා අපි කොහොම හරි මැක්ඩොනල්ඩ් එකට ළඟා වුණා හොඳේ. ඔය තියෙන මැක්ඩොනල්ඩ් එක. අනේ අපේ නඩේ හොඳකම කියන්නේ අපේ නඩේ මොකක් හරි වුණොත් නඩේම යනවා ඒක පස්සේ. අනේ ඉතින් අපි මැක්ඩොනල්ඩ් එකෙන් දෙසා බාලා එළියට ආවා. දැන් ඉතින් පාන්දර 12යි ඈ. අපි දෙන්න මැක්ඩොනල්ඩ් එකෙන් පොඩි දෙයක් කෑවේ. ඒ හින්දා හරියට බඩ පිරුන්නේ නැහැ. ඊට පස්සේ මේ පාරේ තියෙන කඩවල් දිගේ ආවා. අම්මට ඉතින් අපිට සෙට් වුණා සුපිරි නානායි කඩයක්. මේකේ තියෙනවා බුරියානි නාසි කුරන්. මේවා දෙසුවේගේ හොඳට. මේ තියෙන්නේ මං ගත්ත බීෆ් නාසි කුරන් එක. මෙන්න මෙයා මෙතන තිබ්බ මොකක් හරි වෙජි එකක් ගත්තා. ඒකත් රහයි කියලා කියන්නේ ඔන්න ඔය. කාලේ ඉවරලා හෝටලේට පොඩ්ඩක් පිටත් වුණා. පොඩි වැරදීමක් වුණා මට. නඩේ ගුරා හැටියට මට තමයි වැරදුනේ. දාපු කැබ් එක දාලා තියෙන්නේ වෙන කොහෙද මලී ලව්වකට. හෝටලේට නෙවෙයි. ඉතෝරි ඈ. පාර වැරදිච්ච එකට මං ඉතින් නඩේ ගුරා හැටියට 10000 වාරයක් අපේ නඩෙන් සමාවිල්ලුවා. අර මැක්ඩොනල්ඩ් එකට ගියා වගේ 100 ගුණයක් පයින් ඇවිද්දා. අවුලක් නෑ. පාන්දර දෙකට විතර කොහොම හරි හෝටලේ හොයාගත්තා. හැබැයි අපේ නඩේ නම් මරු. හෙන ගැහුවත් බෑන් චූන් වගේ මොන දේ වුණත් hina වෙලා සන්තෝෂෙන් හිටියා. පව් අප්පා බලහන් පාන් කියා ගන්න බැරුව ඉන්නේ. ඒ තරම් පයින්